පනාජි නගරේ ඉඳන් ආපසු නවාතැන්පලට එනකොට තමයි මම දැක්කේ පාරයින වෙලෙන්දෝ මිලිමි වගේ දම් පාට තඩි බෝල ජාතියක් විකුණනවා. ළඟට ගිහිල්ලා බැලුවම තමයි මට තේරුනේ දෙයියනේ ඒ දන්. මේ දන් ගෙඩියක් සාමාන්‍යයෙන් රම්බුටන් ගෙඩියක් තරමටම විශාලයි. ඒ වගේමයි ඒක හරිම රසයි. මතකනේ මට හොට්ම හොට් කොෆි එකක් මේ වගේ හීට් රෙසිස්ටන්ට් පවුච් එකක දාලා දුන්නා. මට ඒක බොන්න බය හිතුන නිසා මම ගෙදර ගෙනල්ලා ඒක කෝල් කරලා තමයි මේ try කරන්නේ. බටහිර ඉන්දියානු වෙරළ තීරයේ ඉතා කුඩා වීදි වෙළඳසැලෙන් ලබාගත්තු මේ කෝපි වල රසය හරිම ප්‍රබලයි වගේම චිකරි මිශ්‍රයි කියලා මම හිතනවා. මොකද කෝපි එකේ චොකලට් රසට හුරු පොඩි උකු ගතියක් දැනුණා. ඉන්දියාවේ ගෝවා කියන්නේ පෘතුගීසි බලපෑම තදින්ම තිබුණු පළාතක් නිසා ඉන්දියාව වෙන කොහෙවත් නැති සුපිරි ලෝකල් චීස් වර්ග වගේම යුරෝපියන් ස්ටයිල් එකට හදපු චීස් ප්ලැටර් එකක් තමයි මේ. ඇත්තමයි මේ චීස් ප්ලැටර් එක නම් හරිම රසයි. ඒ වගේම තමයි මේ ස්පයිසි ටූනා ප්ලස් සැමන් සූෂි එක. හරිම ෆ්‍රෙෂ් වගේම හරිම විශාලයි. ඒ වගේමයි රසයි.